හොඳයි මේ ස්ථානයට වැඩම වදාළ ගෞරවනීය හාමුදුරන් වහන්සේ අපේ පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ මේ හිග්ගස්හෙන පෙත්තාවිල බෝහාමුදුරු අසල පින්කමේ ප්‍රධාන අරමුණ තමයි කලනි සැලෝන් හිමිකාරණියගේ සහෝදරයා වන දැනට ජපානයේ ජීවත් වන ඉසුරු සම්පත් මහතාගේ සෙනෙහබර බිරිඳ චතුරිකා මහත්මියගේ අද දිනට යෙදී ඇති උපන් දිනයේ නිමිත්තෙන් ඇයට සුභාසිංසන පැතීමටත් නිදුක් නිරෝගී භාවයක් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කිරීමට තමයි දෙපාර්ශවයේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට පවුලේ ඇත්තන්ට පින්පෙත් අනුමෝදන් කරන් මේ විදිහේ පින්කමක් සංවිධානය කරගත්තේ සම්පත් මහත්තයාගේ සෙනෙහබර බිරිඳ චතුරිකා මහත්මියට නිදුක් නිරෝගී භාවයේ සපිරි දලදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණ සූවිසි අනන්ත බුදුගුණේ බලය පෙත්තාවිල බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පුණ්‍යානුමෝදනා කරනවා නිරන්තරයෙන් උපකාර කරන සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ දිව්‍යානුභාවය තේජානුභාවය වැඩි දියුණු වේවා ඒ වගේම මේ ස්ථානයට වැඩම වදාළ මටත් ගෞරවනීය මහා සංඝරත්නයටත් පින් අයිති වේවා දවස් කීපයකට එහාදී මියගිය මෙතන ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ යුඑම් රංජිත් ප්‍රනාන්දු මහතාට පින්පෙත් අනුමෝදන් කරනවා කමිඳු ගයාසාන් සහෝදරයාටද සිදුවිල්ලකින් හරි උපකාර කරපු සියලු දෙනාටත් මූලික දායකත්වය දක්වපු කලනි සැලෝන් හිමිකාරණී කලනි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉසුරු සම්පත් මහත්මයා ඇතුළු සියලු දෙනාටත් ගයාත්‍රි අනුශිකා මෙනිවිය ඇතුළු පවුලේ සැම අනුරේකනායක ඇතුළු පවුලේ සියලු දෙනා ඉරාන් මනෝජ් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් පෙත්තාවිල බෝධිපාරකාර මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම සුපුරුදු පරිදි මං යන තැනට බණ අහන්න හැමතැනම හොයාගෙන යන මේ ප්‍රදේශයේ සත්පුරුෂ අපේ තරුණ දරුවන් සෙනෙහබර අම්මලාට තාත්තලාට දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනු පින්නතුනි අද මේ බණ පින්කමක් සංවිධානය කරගත්ත අවස්ථාව තුල බණහඬ කලින් ඔයත්ෝ කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා බණහඬ කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා පළවෙනි කාරණය තමයි මෙතනදී මට තේරෙනවා හොඳේ කට්ටිය හරි අපහසුයෙන් ඉන්නේ කියලා පාරෙත් ඉන්නවනේ ඉඳ ගන්න මොකද ඉතින් කරන්නේ අපහසුයෙන් නමුත් කමන්නේ මේ බොහොම පුංචි වෙලාවෙ ඉන්න ධර්ම ශ්‍රවණයට ප්‍රථම මේ අද මේ වගකීම මේකේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ ජීවිතයේ මේ සංසාරේ කවදන මේ ජීවමානව මිනිස්සුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච සංසාරය අය කවද පෙත්තාවිල බෝහාමුදුරුවෝ ගාව බණහඬ හම්බෙයිද ඒවා හරි අඩුවෙන් ලැබෙන්නේ
ඒවට සංසාරේ වින් කරලා තියෙන්න ඕනේ. මෙතන කරන මොන ප්‍රාර්ථනාවද ඉෂ්ට නොවේ. මෙතන පතන මොන පැතුමද මල්පල ගැන්වෙන්නේ නැත්. මතක තියාගන්න මේ පුණ්‍ය භූමිය තුල මිනිස්සු කොච්චර වැඳලත්, මිනිස්සු කොච්චර යහපත් දේ පතලා ප්‍රාර්ථනා කරලා. ඒ හින්දා මම මේ අම්මලාට තාත්තලාට බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ මේ හම්බෙච්ච අවස්ථාව තුල හිතවල තියෙන්න ඕනේ මෛත්‍රී සහගත සිතුවිලි. ඔය කැතකම එහෙමනම් තියාගන්න එපා මේ වෙලාවේ. හිතවල තියෙන්න ඕනේ අප්‍රමාණ කරුණාව. මොකක් කෙරෙහිද? වෙනතුනේ හිතවල තියෙන්න ඕනේ නිමිච්ච ගතිය තියෙන්න ඕනේ. හිතවල හරි සමාධියක් තියෙන්න ඕනේ. අර නපරෝ පරං නිකුබ්බේත ඥාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේ. මෙතුවක් කල්ලොය හිත්වල තිබ්බනම් කොහේ හරි වෛරක්කාරයෙක් හිටියනම් ඒ වෛරක්කාරයා අයින් කරගන්න ඕනේ. ඔය ඇත්තන්ගේ කාගේ හිතේද පින්නතුනේ වෛරක්කාරයෙක් නැත්තේ? ඔය කියනව නේද ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා. මෙලහටම ඔය හිතවල නැද්ද? කියනව නේද පින්නතුනේ කාට කෙරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා කියනවනේ. දසම එකවත් වෛරයක් තියාගන්න එපා. වෛරය නැති කරන්න පුළුවන් කාගෙන්? වෙනති වෛරය නැති කරන්න පුළුවන් අර කාට කෙරුවත් කරන්නේ කියලා කෙනෙක් ඉන්නවනේ. ඒ මනුස්සයාට කරපු දවසට විතරයි වෛරය නැති කරන්න පුළුවන්. මොනා කරපු දවසට? මෛත්‍රී කරපු දවසට, ආශිර්වාද කරපු දවසට. වැඩිපුරම ලංකාවේ දැන් ඔය ප්‍රසිද්ධ දේවාලයක් නේද සීනිගම. මෙහෙත් ඇවිල්ලා කියනවත් දන්නේ අර කට කෙලවියන් කියලා. මිනිස්සු වැඩිපුරම මං ඉතින් මෙව්වා කියලා මට මොනා කරයිද දන්නේ නැහැ. ඉස්සරහට කියලා දානවා. ඉතින් ආයෙ මෙහෙට බණවලට කියන එක්කුත් නැහැ. වැඩිපුරම සීනිගම ගිහින් මිනිස්සු මොකද්ද කරන්නේ? සෙත් පතනවද? හැබරියම්ම කියලා කියනවනේ. කියනවනේ කකුල් කැඩියන් කියලා කියන්නේ නැද්ද? කොරවයන් කියලා පට්ටු ගැට ගන්න. කාටද? මේ බෙදලත් එහෙමද නැහැ? පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ? වෙනසනේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මැරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න. අනුන්ට වෛර කරන එක නවත්තන්න. මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න. අපිට එදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද? කකුලෙන් අදපු උදවිය නැද්ද? ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද? කසාද බැඳපු දා ඉඳන් කෙනෙහිලිකම් කරපු නැන්දම්මලා නැද්ද? ගෙදර ආපු දා ඉඳන් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැද්ද?
රස්සාවත් එක්ක එපා කරපු යාළුවනත් ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයොනත් ඔය ජීවිතය අපිරිය වෙන තරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති බොහොම කරුණාවෙන් දේශනා කරන් සත්පුරුෂ පින්නතුනි ඔලු තියපු මිනිස්සු ඇති නැත්ද සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැතිවල ඉල්ල ගත්තාම ටිකක් දෙනවා හොරයි ඔය සමහරව ඉන්නවනේ කියනවනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි ඇයි ගන්න බැයි නම් දෙන්නේ 500යි අරගෙන ඕන තරම් දෙන්න ඇත්තන්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද එකපාර නෙමේ දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද බොරු පොරොන්දු දීපු මිනිස්සු කොච්චර ඉන්නවද අප්‍රසන්න කරපු මිනිස්සු කොච්චර ඉන්නවද බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ මිනිස්සුන්ට අල්ප මාත්‍රයකින්වත් වෛර කරන්න එපා මිනිස්සුන්ට අහිතක් පතන්න එපා මිනිස්සුන්ට දෝෂයක් නගන්න එපා ඇයි පින්නතුනේ මෙහෙම කරන්න එපා කියන්නේ මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මෙ මොකද්ද බල්ලොන්ට මෛත්‍රී කරේ මෛත්‍රී වඩන්න පුළුවන් සතෙක් කියමු බලන්න මොන සතාටද මෛත්‍රී වඩන්න පුළුවන් මෛත්‍රී වඩනවා කියන්නේ අමුතුවෙන් කරන එකක් එහෙම නෙමෙයි මැරෙන්න කලින් මේ කැත ගති නවත්තලා මැරෙන්න ඕනේ හේතුවක් තියෙනවා සංසාරේ පින්නතුනේ හරි කාලෙක ඉන්නේ අපි මිනිස්සු වෙලා උපදින්නේ දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න ලබනාත්ම කවුරු වෙලා උපදී කියලාද එහෙම සැකයක්වත් නැද්ද කල්ප ගාන යනකම් මිනිස්සු වෙලා උපදින එකක් නෑ හේතුව අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ මහ පොළවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම ඕකේ රැඳෙන්නේ කොච්චරක් ඒ වගේ බොහොම පොඩි ප්‍රමාණයක් පින්නත් මිනිස්සු වෙලා උපදී කල්ප ගානක් යනකම් ආයාපි මිනිස්සු වෙලා උපදින එකක් දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකටද මිනිස්සු වෙලා උපදින්නේ ගැටලුවක් තියෙනවා මේකෙන් තේරෙන්නේ හොඳ මට දෙනකොට කතා කරනවා පින්නතුනේ හෙට ලෝක සුදු සැරෑටි දිනේ මං හිතන්නේ හෙට එක අපේ ඇස්පේන් නැති තරුණේ කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිස්සුන්ට මේක ගිහින් අද කියන්නේ දැන් මේ එනකොට කතා කරේ ඔය බොහොම ළඟින් මේ හැලිය ගොඩට එහයින් කතා කරේ මිනිස්සුන්ට කිය ඇස්පේන මිනිස්සු හරි පින්වන්තයි ඇස්පේන නැති මිනිස්සු පව්කාරයි කියලා කියනෝ නෙමෙයි හොඳ හැබැයි මේ මිනිස්සුන්ට ඇස් දෙකේ වටිනාකම තේරෙන්නේ තේරෙනවද ඇස් දෙකේ වටිනාකම ඔක තේරෙන්න පේන්න දෙන්න ඕනේ ඔය තරුණයා කියනවා හාමුදුරුවන්ගේ බණ පුදුම විදියට මං අහනවා සංසාරේ කරන එකම ප්‍රාර්ථනාව මොකක්ද ඔය මේ කණෙන් අහපු ඔය කටින් කියපු බණ කියපු හාමුදුරුවෝ
සංසාරේ කවදා හරි දැහැට දකින්න ඕනේ. තියෙන ප්‍රාර්ථනා අපිට ඔගේ වටින මං කියන්නේ මම දකින්න එකක් නෙවෙයි. මොකක් හරි මේ ලෝකේ දකින්න එකක් ගැන සංසාරේ හැමදාම ඇස් පේන්නේ නැහැ පිටුතුනේ. ඒවා හරි කලාතුරකින් පිහිටන දේවල්. ඔකේ වටිනාකම තේරුම් ගන්න. ඉන්ද්‍රියන් පිනවන්න වැඩිපුරම පිනවන්න මොකේද? අපේ යහපත, අනේකගේ යහපත, අපේ ආධ්‍යාත්මේ විමුක්තියට. මොකක්ද ආධ්‍යාත්මේ විමුක්තිය? තේරුම් ගන්න පුළුවන් පොඩි කාලයයි තියෙන්නේ. දැන් මේ එක්කහුව වෙලා ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනාම දන්නවනේ ඔය ඉපදිලා ඉන්න කියලා දන්නවනේ. මෙතන කවුරුවත් නැහැ මේ ඉපදිලා ඉන්නවා කියලා දන්නේ නැති කවුරුත් සේරම දන්නවා. කවුද දන්නේ ජරාවටපත් වෙනවා කියලා? වයසට ලෙඩ වෙන්න ඔක නොදන්න කෙනෙක් ඉන්නවා. ඔක නොවිච්ච කෙනෙක් ඉන්නවා. මරෙන්න කලින් මිනිස්සු ඉගෙන ගන්න ඕනේ ජරාවටයි ව්‍යාධියටයි පත් වෙනකොට. ජරාවටයි ව්‍යාධියටයි පත් වුණහම මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. මොනවාද නැති වෙන්නේ නැත්තේ? ජරාවටයි ව්‍යාධියටයි පත් වුණහම හැම එකක්ම නැති වෙනවා. පළවෙනි එකටම තමයි අපිට නැති වෙනවා අපේ කැමති දේවල් අපිට නැති වෙනවා. දැන් අපි හිතමු ක්ලිනික් එකට යන්න වෙනවා. ව්‍යාධියටපත් වුණා. අපි සැලුන් එකට ගිහිල්ලා ක්ලිනික් එකට යනවද? මිනිස්සු කැමැත්තෙන් තමයි. දැන් මෙතන අද ඉඳගෙන ඉඳලා ගියපුවාම නේ දැන් මේ වැහි පොදටත් එක්ක අපි හිතමු මිනිස්සුන්ට කෝපි ටිකක් කහට ටිකක් බොන්න හිතුණා කියලා. නේ අපේ තරුණයන්ට සිගරට් එකක් බොන්න හිතේ. තාත්තලාටත් ඔය බීඩියක් සිගරට් එකක් මේ පැතිවල බොන්න නැතුව ඇති. මං කියන්නේ අනික් පැතිවල එහෙමයි බොන්න හිතේ. මිනිස්සු බත් කයි. ව්‍යාධියටපත් වුණාම මොකද වෙන්නේ? මේ කැමති දේවල් කරන්න බැරුව යනවා. දැන් ඔය අද බණට එන්න කලින් ඔය ඇඳුම අරගෙන බැලුවේ නැද්ද? මේක මැච් වෙනවද, සෙට් වෙනවද? මේක නැතුව වෙන එකක් අඳිනවද? මේක හොදලා නැද්ද, මැදලා නැද්ද? නේ මේක ඇඳේ නැහැ. මේක අදම තියනව නේද? ගත්තාම නිකන් කීපයක් බලනවා. ව්‍යාධියටපත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැකලා තියෙනවද අර ටිකක් අමාරු වුණාම කවුරු හරි ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් නෙමෙයිද අපේ විලි වහ ගන්න වෙන්නේ. ව්‍යාධිය තරම ව්‍යාධියට පුළුවන් පින්නතුනි අපේ අඳින ඇඳුම වෙනස් කරන්න. බැරිද? පුළුවන්. මේ කාටවත් පුළුවන් ද නොනා ඉන්න පුළුවන්ද? සුමානය දවසක් නොනා හිටියේ හැකියි. ව්‍යාධියට පුළුවන් අපේ පිරිසුදුකම අපේ හරි කැමැත්තෙන් නාන්න අපිව නාවන්න නැතුව තියන්න පුළුවන්. බැරිද? මොකේද? ව්‍යාධියට. පිළිතුනේ ව්‍යාධියට පුළුවන් ඔය අපි හදාගත්ත ගෙදර. දැන් සමහර විට දැන් අපි මෙහෙම කියමුකෝ, ළමයි අද බණට එනකොටත් සමහරු ළමයි පන්ති ඇරලා එනකන් සමහර අම්මලා කොහෙවත් යන්නේ නැහැ නේ. ස්කූල් ටයිම් එකේදී මොන වැඩ තිබ්බත් යනවා. ඒකේ වෙනසක් කරන්නේ නැහැ. නමුත් පින්නතුනේ ව්‍යාධියටපත් වුණාම පුළුවන් ද මේ ළමයා එනකන් යන්න බෑ.
සියල්ල නවතිනවා. තියටර් එකට මිනිස්සු ගන්නකොට කොහොමද ගන්න? අපිට කැමති ඇඳුම සිලෙක්ට් කරන්න පුළුවන්. සුදු සරමයි ෂර්ට් එකයි ගේන්න වෙනවා. ඊට පස්සේ මේවත් තේරුම් ගන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ අපේ කෑම බීම ටික කාටද වෙනස් කරන්න පුළුවන්? ව්‍යාධියට පුළුවන්. අපේ ඇඳුම අපිට කැමති රත්තරන් බඩු තියා කිසිම දෙයක් දාගෙන ස්පිරිතාලේ ඉන්න පුළුවන්. දැන් කියන්න බලන්න ව්‍යාධියට මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? වෙනතුනේ ව්‍යාධියට අපිත් වෙනස් වෙනවා. ව්‍යාධියට පුළුවන් අපිට අපිව නැති කරන්න. බුදුවරු දේශනා කරේ ඒකයි. ව්‍යාධි දුක්ඛෝ ව්‍යාධිය කියන්නේ හරි දුකක්. සල්ලි තිබ්බට දැන් වැඩක් තියෙනවා. දරුවෝ හිටියට වැඩක් තියෙනවා. බිරිඳ හිටියට වැඩක් තියෙනවා. ව්‍යාධියට පුළුවන් පින්නතුනේ දහිතන්න දැන් මේ මගේ අත මට මේ මේසේ උඩ තියෙන මේ වට්ටිය ගන්න බැරි වෙන දවසක් එන්න. ව්‍යාධිය අපේ හාමුදුරුවෝ කෙනෙක් අපවත් වුණා. මිනිස්සු තේරුම් ගන්න නැහැ මේ වයසට යනවා ලෙඩ වෙනවා කියලා. එහෙම තේරුම් ගන්නවා නම් ඔය කැත විදියට හැසිරෙන්න. උන්වහන්සේට පින්නතුණිය අර දරුණු පපු අමාරුවක් තිබ්බා. දන්නව නේද අර පපු අමාරුව හැදුනහම අර දිව යට තියෙන පෙත්තක් තියෙනවා. හාමුදුරුවෝ අපවත් වෙලා හිටියේ අර මේසේ උඩ. හාමුදුරුවෝ ඇඳේ කෙළවරේ හිටියේ. ඇඳ ගාවම මේසේ උඩ තියෙනවා අර බෙහෙත් ටික. ඒ බෙහෙත් එක දිහාට අත දික් කරගෙන තමයි හාමුදුරුවෝ අපවත් වෙලා හිටියේ. ව්‍යාධිය තරම. ව්‍යාධියට මොකද්ද තීරණය කරන්න බැරි? දැන් මේ පින්නතුන් කැමතිද ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? ව්‍යාධිය හැදුනොත් එහෙම ව්‍යාධිය තමයි නේ මිනිස්සුන්ට. මං කියන්නේ මේ ඇගේ මොකක්ද අපි මේ නඩත්තු කරන්නේ? මං ගියා ඔය ත්‍රිකුණාමලේ බණකට කියනකොට මාව එක්කන් ගියා අර මිනි කපනවා බලලා දිනවා. මිනි කියන්නේ මල කඳක් කපන. මල් ශාලාවකට ගියා. වෙනදුනේ කපලා මේ බඩ අනිත් පැත්තට පෙරලලා නේ කහ පාට ලේ ගෑවිච්ච මේ අඟල් එකමාරක දෙක මේ තට්ටුවක්. මට මගේ ඇඟ අත ගන්න හිරිකිද හිතුණා. මේ නවානුවක් ව්‍යාධීන්ගෙන් රෝගයෙන්ගෙන් පිරිච්ච මේ ඇඟ මේ ඉන්ද්‍රිය පහ සතුටු කරන්න නෙමෙයි හැම එකක්ම කරන්නේ. කරජකේ මාංශකේ නඩත්තු කරන්න නෙමෙයි වෙන මොකේද? මිනිස්සු හැම එකක්ම කරන්නේ මේ ජරහන්ත ශරීරය පාත්තගෙන යන්න. මොකටද මරාගන්න? මොකටද එදිරිවාදිකම් පිරිමහන්? මොකටද වෛරක්කාරකම් පිරිමහන්? මේ ජරා ගොඩ මේ ඇඟ මේ මස් ටික නඩත්තු කරන්නට ජීවිතේ හරි අවබෝධයෙන් වෙනත් නේ අපිට සිද්ධ වෙනවා දවසක මේ ව්‍යාධිය හැදුනහම අර දැකලා තියෙනවද ඇඳගාව බකට් එකක් තියාගෙන කෙල ගහනවා. සල්ලි තියෙන මිනිස්සුන්ට ඔහම කෙල ගහන්න වෙන්න ඒ මිනිස්සු පාටද කෙල ගහන්න දැකලා තියෙනවද? ඉන්න තැන මල මුත්‍රා කරන උදවිය දැකලා නැද්ද? සල්ලි තියෙන මිනිස්සුන්ට ඕක වෙන්න ඕන්නම් අර පැම්පර්ස් එකක් හන්ද ඔච්චරයි.
වෙන මොකද්ද? කියමු බලන්න ව්‍යාධියට දුප්පත්කම පොහොසත්කම බලපාන මේ අපි මෙහෙම මැරෙන මිනිස්සු වෙනදුනේ මොකටද ඔය අඬ තපරකන් තියාගන්න? අර මේ පැතිවල ගෙවල් වල දබර වෙනවද නැත්නම් මම හිතා මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති නැද්ද? මේ පැතිවල නැත්නම් ඇති මං කියන බොහෝ පැතිවල අම්මලා බැනුම් අහලා තියෙනවා. මොන වේසිද ඇති හැටි කුටි කාලා ඇති. තඩි ගහන්න නැත්නම් ගෙවල් වල පොඩ බැරි වෙච්ච ගමන් කවුද? මේ අම්මලාට ඔය ජීවිතේ වැඩිපුරම කුණු හරුපෙන් බැලලා තියෙන කවුද? නෑ මම නිකන් කියනවට කල්පනා කරා කොහොම ඉඳගෙන ඉන්න ගම ජීවිතේට අල්ලපු ගෙදර මිනිස්සු කුණු හරුපෙන් බයිනවද? එහෙම පාර යනකොට කවුරුවත් අපිට බැන යනවද මේ පැතිවල නෑ? කවුද බයි? අර මේ පැතිවල පවුල් පසු නැති හින්දා බයින්න නැතුව ඇති මං කියන්නේ තියෙන පැතිවල වැඩිපුරම බයින්න සෙනෙහබර ස්වාමියා නැද්ද? කියන පද ගොඩවල් ඉස්සරලම කසාදේ අප්පිරිය වුණේ මොකෙන්ද? මම මෙව්වා පින්නොතුනි ඕන තරම් අහලක් තියෙනවා කියලා තියෙනවා. සමහර අම්මලා නම් කියනවා හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ ඇත්ත ඇහුවත් කියේ හාමුදුරනේ ළමයි හින්දා ඉන්නේ කියලා. අප්පිරියාවෙල් ඇයි? හාමුදුරනේ බැඳලා ඉස්සරලම කුණු හරපෙන් බණපු දවසේ තමයි මොකද්ද උනේ? අප්පිරියා උනේ කිව්වා. ඔය මිනිස්සු hina වෙලා හිටියට මිනිස්සු එළියට සතුටින් හිටියට මිනිස්සුන්ගේ ගෙවල් ඇතුලේ පුදුම ප්‍රශ්න වෙන්නතුනේ. මිනිස්සු ගෙවල් වල හරි පීඩණයෙන් ඉන්නේ. මිනිස්සු ගෙවල් වල හරි ගැටලු වලින් ඉන්නේ. මෙතන මේ තාත්තලත් ඉන්න හින්දා මං අහන්නේ මේ වෙනකොට කී ගමනක් විතර තඩි ගහලා ඇද්ද? කාටද? නෑ නිකන් ඔය ඉන්න ගමන් හිතන්න ලොකුවට ගන්න එපා නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. උපදීන සම්මජාතියකටවත් මනුස්සාත්මයක උපදින්නේ නැහැ. වාචාය සංවරෝ සාදු මිනිස්සුන්ගේ වචනවල බොහොම කටක් ඇරලා මොකක් හරි කියනවා නම් කියන්න ඕනේ. කාගේ හරි සිතට කාගේ හරි යහපතට කාගේ හරි පැවැත්මට අපේ ගෙවල් වල කටක් කරලා මොකක් හරි කිව්වොත් මොකේද? එහෙම හිත නිවෙනවද ගෙවල් වල කට්ටිය කතා කරනකොට? වැඩිපුරම ලේ ටික පිච්චි ළඟත් එක්ක දෙරි ගිහලා තියෙන ගෙදර ඉන්නකොට නෙමෙයි. අම්මලා ගැහෙනවා පින්නතුනි සමහරක් වෙලාව. තාත්තලා කොල්ලට අවුරුදු 21කින් උඩ නම් දෙන්නම බලාගෙන ඉන්නේ මොකේද? කොයි වෙල මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැතුවද? නෑ ඇත්තටම යහන. බොහෝ පැතිවල ළමයි පින්නතුනේ මේ පොඩි ළමයි අවුරුදු 16 17 පෙති බොනවා හරියටද? ගෙවල් වලට හොයන්නත් බෑ. හැන්දෑවට සේරම එක්කහුවලා මොකද කරන්නේ? ඔයස ලෝකේ නැති ජරා ගොඩවල් ගන්නවා. මම මේ තරුණ මහත්තුරුන්ට ආදරණීය දරුවන්ට කියන්නේ බොහොම කරුණාවෙන් ජීවිතේ හොඳට පුරුදු වෙන්න ළමයින්ගෙන් අහනකොට ළමයි කියනවා හාමුදුරනේ ආතල් එකට කරන්න කියලා. අම්මට තාත්තට මෙතන ඉන්න කියන්නේ ගෙවල් වල දරුවන්ගේ පෞරුෂය බිඳින්න එපා. ගෙවල් වල දරුවන්ගේ ආත්ම ගෞරවය නැති කරන්න එපා. ගෙවල් වල වැඩිපුරම කරන එකක් මොකක්ද? දරුවෙකුටත් ආත්ම ගෞරවයක් තියන්න ඕනේ. දරුවෙකුටත් පෞරුෂයක් තියන්න ඕනේ. ගෙවල් වලින් ඉස්සරලම කරනවා. ළමයාට අවුරුදු 15 16 එනකොට නේ ඔය සමහරු කියනෝ නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා.
කියනවා. සමහර තාත්තා මගේ මේ ලෙයින් මසින් ජාතක කරපු එකම දුවට වෙනතුනේ මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා. රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා. කවුද බයි? තාත්තා. එනිසා මතක තියාගන්න දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙනවා. දරුවෝන්ගේ ආත්ම ගෞරවය කෙලසන්න එපා. කියන්නේ නැද්ද ළමයිට තොපිට මගුල්ුසේ කියලා? දෙමව්පියෝ කියන්නේ එකටම පුරුදු වෙන්න. දරුවන්ට හොඳ ආත්ම ගෞරවයක් දෙන්න. ආත්ම ගෞරවය අභිමානය නැති වුණාම කොල්ලෝ මොකද කරන්නේ? ඒවර වෙන කොහෙන්වත් ළමයි කියනවා හාමුදුරුවනේ අපේ අම්මයි තාත්තයි අපිට ආදරේ නැහැ කියලා. දරුවොත් එක්ක හොඳට මොන හොඳක්ද පින්නතුනි බඩේ ඉන්න කාලේ ඉඳන් කුණු හරප කියනවනේ ගෙවල් වල. පළවෙනි ළමයා හම්බෙලා දෙවෙනි ළමයා හම්බෙනකොට දැන් මේ ඉන්න අම්මලා තාත්තලව කල්පනා කරන්න ඕන බණ අහන ගමන් මොනවාද මම මගේ බිරිඳට බබා හම්බෙනකොට කුණු හරපෙන් කී පාරක් බැලලා තියනවාද? අම්මලා කල්පනා කරන්න ඕන මොකද්ද? දැන් නම් ඔපත්තියන් වෙලා ඇත්තේ. අර කියනවනේ අම්මලා ඉක්මනට හුරු වෙනවා. නැතුව බැරුව යනවා. ඒ හුරු වෙන එක පත්තියන් වෙන එක ජනශ්‍රුතිය කියනෝනේ හැමදාම මිනිහගෙන් ගුටි කාපු ගෑනිට දවසක් හරි ගුටි කෑව නැත්තම් මෝල් ගහයකට පෙරලා ගන්නවා කියලා. ඒවා තණ්ඩපත්තිය. ඒවා හුරුයි. සද්ද නැතුව ඉන්නවනේ පින්නතුනේ කියලා ඇවිල්ලා කියවනකොට. ඇයි? හුරු වෙලා. මම මේ අම්මලාට තාත්තලාට කියන්නේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවයේ තුල මේ සංසාරේ කවදානම් අය දරුවෝ හදන්නද? මේ සංසාරේ කවදා අය විවාහ වෙන්නද? සංසාරේ කවදා අය ප්‍රාර්ථනා කරන්නද? ප්‍රාර්ථනා කරන්න. අදිෂ්ඨාන කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේනනේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අම්මා තාත්තා සහෝදරයෝ වාගේ කල්යාණ මිත්‍රෝ සංසාරෙම ලැබෙන්න ඕන කියලා එහෙම පතන්න පුළුවන්? පතනවාද දැන් ඉන්න සහෝදරයෝ වාගේ සහෝදරයෝ ලැබියන් කියලා? හතුරෙකුටවත් එපා කියයි. දැන් ඉන්න අම්මා තාත්තා සමහර දරුවෝ කියනවා පින්නතුනේ අම්මගේ තාත්තගේ ඉතින් හොඳකම් තමයි දරුවන්ට අප්පිරිය. හාමුදුරුවනේ මේ වගේ අම්මා කෙනෙක් කවදාවත් ලැබෙන්න එපා. අප්පිරිය වෙලා. ඒක නම් පින්නතුනේ අම්මලාගේ ભેද බින්නකම් වැඩි. මොනවාද ભેද බින්නකම්? අර අම්මා තමන්ගේ ගෙදර ඉන්න දරුවන්ට මේක තේරෙනවා. දැන් හිතමුකෝ අම්මා අපි ගාව ඉන්නේ කියලා. අම්මට කණ්ඩ දෙන්නේ කවුද? අපි. බෙහෙත් දෙන්නේ අපි. අම්මා ගුණ කියන්නේ කාගේද? අර අවුරුද්දකට සැරයක් එනවනේ සීනි 250 කිලෝමීටර් පැකට් එකයි සරමයි චීත්ත 60යි අරගෙන. ඒ දරුවෝගේ දුවගේ ගුණ තමයි අම්මා කියන්නේ. මේ ගෙදර මේ කණ්ඩ දෙන ලේලිගේ ගතු කේලන් සේරම කාටද කිය? අර කන්න දෙයකට විතර සැරයක් එන උදවියට කියන. ජීවිතේ පුරුදු වෙන්න. ජරාවට ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි. දරුවෙකුගේවත් හිතක් රිද්දන්න එපා. දරුවෙකුගේවත් පින්නතුනේ මනසට වේදනාවක් දෙන්න එපා. සමහර අම්මලා ඉන්නවා මේ අක්කගේ ළමයින්ගේ හොඳ කියනවා. ඕන් දැන් හිතන ඇති හාමුදුරනේ මගේ ළමයිගේ හොඳ කවදාවත් අපේ අම්මා කියන්නේ නැහැ කියලා. අක්කගේ ළමයි ගෙදර ආපුවාම එවුන් ගෙදර පෙරළුවක් අම්මා මීකන්. අපේ ළමයි අතින් පිගානක් වැටුනොත් එහෙම
අම්මා දෙස් දෙවල් පවා තියෙනවා. එහෙම අම්මලා වෙන්න එපා. අම්මලා ඉන්නේ ඇරියස් කවර කරන්න නෙමෙයි. එහෙම තියෙනව නම් ඒවා ඉතින් ඔය වයසට යනකොට ඇති වෙන ගැටලු සහ ප්‍රශ්න දරුවන්ට මං කියන්නේ ඒ වයසට වෛර කරන්න එපා. ඒ වයසට අපවාද නගන්න එපා. ජීවිතේ මින් මතෝට කවදාවත් කියන්න එපා මට නම් එපා වෙලා තියෙන කියලා. ඇයි ඒ? වෙනතුනේ මේ ආත්මෙ විතරයි යෝග තියෙන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ පාරමිතා පුරන්න විතරයි. මිනිස්සු වෙලා ඉපදුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ ගෝකාරෙන් ඈතර වෙන්න. කවදා වෙනකම් මේ දුක විඳින්න. අර පැස්සම තිරිසන් ආත්මිකවත් උපදී පින්නතුනි බැරි වෙලාව. වතුර ටිකක්වත් දී ගන්නේ කොහොමද? ළමයින්ට පුරුදු කරන්න. බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා පුතේ කියන එක. ළමයිට උගන්වන්න. සමහරු ඉන්නවා පින්නතුනි ඔය අර ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නව නේද? මොකේද? ගෙදර බල්ලට බත් දාලා කනුවට පොළු කැලේ හේතු කරලා දෙන්න. අර පිට බල්ලෝ ඇවිල්ලා කයිද? පිට බල්ලෙක් ඇවිල්ලා කැවොත් ඒකට ගහනවා. එහෙම කරන්න එපා. මම අද එනකොට දැක්කා දැන් මේ සජීවී යන හින්දා යත්තොත් කරන්න දෙයක් නැහැ. ඉතින් මම වාහනෙන් බහලා ගිහින් කියන්නේ. වාහනේ ඉන්න බල්ලා තියාගෙන කඩේකින් ගිලම්පසක් වළඳනකොට මං වාහනේ අර පිට පාරේ ඉන්න පොඩි බල්ලෝ ඉන්නේ. එහෙම බල්ලොන්ගේ වෙනසක් නැහැ. කෝකත් අය උන්ට බල්ලෝ කියලානේ කිය. මේ ඒ ගෑනු කෙනා ඒ අපේ අම්මා වීල්ලෙක් වාහනෙන් බහැලා මේ ගල් අරගෙන ගහනවා පාරේ ඉන්න බල්ලෝ. ඇයි කොල්ලට කෑ ගහලා කියන කොල්ල කඩේට කියලා ඉක්මනට එන්නලු මේක අවුස්සනවලු. කවුද? පාරේ ඉන්න බල්ලෝ තමයි බුරන්නේ. කාටද බුරන්නේ? අර වාහනේ ඉන්න බල්ලට. බල්ලෝ බුරන්නද කතා කරන්නේ? ආරේ කුලප් වෙන්නේ කවුද? අර අම්මට තමයි ගාය දෙන්නේ මොකේද? අර බල්ලොන්ට ගහනවා ගල් කැලි දාලා. මෙයා අවුස්සනවලු. මේ මිනිස්සුනේ පෙන්නතුනේ. තේරුම් ගන්න බෑනේ බල්ලෝ වෙලා ඉපදිලා ඉන්නේ මොකටද කියලා. අර මේ බෙදලා ඉන්නවද උදේට දැක්කම මූණක්කට බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු. පත්තන්න මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආයි කියලා. අපි රැකියාව කරන තැන අපි රස්සාව කරන තැන ඕන තරම් ඉන්නවා පින්නද දැක්කහම මූණක්කට බල්ලා hina වෙන්නේ. ඔය ඒකට කියන්නේ මාන්නකාරකම කියලා. මාන්නකාරයෝ මොකුන් වෙලාද උපදී? කවුරු වෙලාද උපදී? මාන්නකාරයෝ උපදින්නේ පින්නතුනේ අතිමාන්නෝ කුකුර. මාන්නකාරයෝ උපදින්නේ බල්ලෝ වෙලා. දැන් ඔයයන්ට හිතාගත්ත හැකි අපේ ගමේ අහවලා බල්ලෙක් වෙලා උපදින්නේ කියලා. ඔය මේ පැත්තේ වල කුලමල තියනවද නැහැ? නැතුවද මං හිතා. නිලමෙලා හොඳට මතක තියාගන්න ඕන. අනේක පෙළන එක මේ පැත්තේ වල නැතුවද මං කියන්නේ බොහෝ පැත්තේ වල තියෙනවා ඒකයි. අනේක පහත් කරන එක. අනේක හෙලා දකින්න එක. වැඩිපුරම අනේක පෙළන්නේ පහත් කරන්නේ බුරන්නේ කවුද? බල්ලෝ බල්ලෙක් දැක්කම මොකද කරන්නේ? එහෙම කතා බහ කරනවා. අර දැන් මං අද දැක්කනේ ඉතින් පාරේ වෙච්ච දැක ගමන් බුරනවා. ඒ හින්දාව දැන් කරන්න යන්න එපා. ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. මේ ආත්මේ
බොහොම වටිනා ගුණයක් මම වෙනතර බණ කියන්න වෙලාවක් නැහැ දැන් පැයයි. බොහොම කෙටි වෙලාවක් තියෙන. මේ ආත්මය තුල පුරුදු වෙන්න මොන මට්ටමේ මොන තරාතිරම හිටියත් මේ බණේ මොක නැහුවත් කමක් නැහැ. මේ ටික හෙට ඉඳන් හදාගන්න. අර කවුරු හරි අපි හිතමු අපේ ගෙදර ආයතනයේ වැඩ කරන තැන ජීවිතේ පුරුදු වෙන්න අනේක hina වෙන්න කලින් hina වෙන්න. ඔක පුළුවන්. මොකද්ද පුරුදු වෙන්න ඕන? අර එහෙමයි කියලා දැන් තව ටික ඉඳන් hina වෙන්න ගන්න ඒක දිගට පිසු කියලා හිතන්න එපා. එහෙම hina වෙන්න එපා. ඇත්තටම බලලා විකාරයද කියලා. මිනිස්සෙක් දැක්කහම කොහම ලෙන්ගතු හිනාවක් දක්වන්න. දැන් බලයි අවුරුදු ගාණක් මූණක් බලපු නැති මිනිස්සුත් එක්කත් එකපාරම hina වෙන්න යන්න එපා. ඒ මිනිස්සුන්ට විකාරය වගේ හැදෙනවනේ. මොකද මේ කවදාවත් නැතුව hina වෙන්නේ. බුදුවරු උගන්වන්නේ මම දැකලා දිනනවා පින්නතුනේ ඔය මලගෙවල් වල එහෙම ඉන්නකොට අපි බලාගෙන ඉන්නවා. උදේ වැඩට යනකොට අපිට කවුරු හරි good morning කියනකොටද අපිට අර පොඩි කික් එකක් තියෙන්නේ නේ. අපි කියනකොටද ඉස්සරලා අපි ඇතුළට යනකොටම අපිට කවුරු හරි කියනවා නම් නේ කියලා කතා කරනවනම් අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එන්න. ඒක අපි කැමති නැද්ද ඔකට? ගෙදර ඉන්නකොටත් එහෙමයි. අපිත් එක්ක ගෙට ගොඩ වෙනකොටම කවුරු හරි කතා කරනවනම් සමහර අම්මලා තාත්තලා ඉන්නවා ගෙට වෙන්නත් ගොඩ වෙන්නත් කලින් තෝ කොහෙද ගියේ කියලා අහන්න. නැද්ද? ජීවිතේට අහන්නේ නැහැ පරක්කු වෙන්න හේතු. මේ අහන්නේ නැද්ද මොකද අඩේ පරක්කු කියලා? පුපුරන පරක්කු වුණා. ජීවිතේට හේතුවක් කාරණේ. ඒක වෙච්ච භාවයක් මිනිස්සු දන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. නිරන්තරයෙන් අනේක දිහා බොහොම ලෙන්ගතුව බලන්න. ඔහොම බලන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඇයි ඉතින් බලන්නේ නැත්තේ? උදේ පාන්දර දැකගම මූණත් එක දෙක කරගෙන නැද්ද සමහරට? ඔය අපිරිය වෙන්න උදේ වැටෙන්න බස් එක නැගහම. ඇයි ඉතින් කොන්දොස්තරගේ ගෙම්බර බලන්න බෑ. දවසම තිත්ත වෙනවා. මේ අපේ රටේ සංස්කෘතිය හැටි. ළමයි බස් එකට නැග්ගහම කොච්චර පීඩාවෙන්ද වෙන්නද සැමන් හට්ටි ගහුවාගේ උදේට බස්. අය සතුටක් ඉතුරු වෙයිද? කණ්ඩ හිතන උදේ පාන්දර දැක්ක ගම. ගෙත් නැගිටපු තැන ඉඳන් මට හෙනෝ ඒ පල්ලෑ ගෙදර යම්ම බෙරියන් දෙනවා 4 පාරක් වහ. කවද මේවා පුරුදු කරන්නද අපි? කල්ප ගානක් දුක් විඳින්න පින්නතුනේ තිරිසන් ලෝකෙක ඉපදුනොත් එහෙම ආය. තිරිසන් ලෝකෙක ඉපදුනොත් කල්ප ගානක් අපහසුතාවයට පත් වෙන්න වෙයි. ඒ නිසා මේ අම්මලාට තාත්තලාට කියන අද ගෙදර ගිහිල්ලා නිදා ගන්න කලින් හැබැයි ඉතින් අර කෙලලා එනවා නම් කරන්න දෙයක් නැහැ. මෛත්‍රී කරිය හැකිද? මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. බොන පැතිවල ওই ප්‍රශ්න ටිකක් අදටම තියෙනවා. ළමයි අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් කන්න. කැමති නැද්ද? මතක් කරමු බලන්න ළමයි එක්ක බත් කාපු දවස. දරුවන්ට ඔය සෙනෙහබර දරුවෝ කාමරේ ජංගම දුරකථනය පරිශීලනය කර කර ඉන්නවනේ.
ඉන්නකොට කියන්නකො දෙගමනකට වැඩියෙන් බත් කන්න කියලා. කියන්නේ නැද්ද? ඒ ගෙවල් වලට ආවේනික විදියට හිතා ගන්න ඕන. හොඳේ අපේ ගෙදර දරුවා මෙහෙමයි අම්මේ මං කන්නම් කියලාද කියන්නේ? කියන්නේ දඩේ කන්නම් හිටු කියලා. ළමයි කියන්නේ එවුන්ට බත් කන්න කිව්වම දෙමව්පියෝ කන්න එනවා. නිකමටවත් කියන්නකො ෆෝන් එක ඔබනවා වැඩි නැද්ද කියලා. අයව කියන්න දෙයක් නැහැ මෙලහට කියලා අප්පිරියා වෙලා ඇත්තේ. ළමයිගේ හැසිරීම ළමයිගේ ස්වභාවය එහෙනම් ඔය ගෙවල් වල ඉතින් ඔහොම සම්බාධෝයන් ග්‍රාවාසු වෙන තරමක් සිද්ධ වෙන්නේ ගෙවල් වල අකුසල් ගෙවල් වල ප්‍රශ්න ඔය තාත්තලාට කියනෝනේ තාත්තලාගෙන් අහනෝනේ ධම්මලා මේ අහනෝනේද කෑවද කියලා අහනෝනේ දැන් මේ පැත්තේ කොහොමද කියන්නේ එහෙම ආපුවාම සමහර තාත්තලා කෑවද කියලා අහනවා අනිත් පැත්තට අහනවා තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා වචනයක් කතා කරන්න බෑ සනසීම නැහැ වෙනතුනේ හැම සමාජ ස්තරයකම මේ ගැටලු තියෙනවා පෞල් ප්‍රශ්න එහෙනම් ඒකටම පුරුදු වෙන්න ජීවිතේ වචනයකින්වත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා වචනයකින්වත් කාටවත් දුකක් දෙන්න එපා මුළු ලෝකෙටම අද ඉඳන් මෛත්‍රී කරන්න තරහකාරයන්ට වැඩි වැඩියෙන් මෛත්‍රී කරන්න මෙහෙම කියනකොට ඔයත් හිතයි හාමුදුරුවනේ එහෙම නේ අපූර්වට කියනවා එහෙම තරහක් නැහැ ඒ වුණාට යන්න එන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා. මොකටද කතා කරන්නේ නැතුව ඉන්නේ? අසෝ සාත් භාවේ මරන්න රහ පින්නතුනේ ලබන ආත්මයට අරන් ගියොත් പ്രേත ලෝකේ කොච්චර දුක් විඳින්න වෙයිද? තිරිසන් ලෝකේ කොච්චර දුක් විඳින්න වෙයිද? කොච්චර අපාගත වෙන්න වෙයිද? එතකොට අපිට හිතෙනවා කල්ප ගානකින් ලැබපු මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ මගේ නාස්ති වුණා. ඒ හින්දා මම මේක ගැන හොඳ බණක් තත්තරනේ කට්ටිය පුළුවන් නම් වෙලාවක් තිබ්බොත් අහන්න. අදියන්තම මොක්කාරී යනවා. නමුත් මම මේ ජරාව ව්‍යාධියට අපිව නැති කරන්න පුළුවන් විදිය ගැන සහ ඒකට මුහුණ දෙන්න ඕන විදිය ගැන අන්තිමේට පිනතුනේ බෙද බින්නකම් වෛරක්කාරකම් සියල්ල බිරිමහලා ගිහිල්ලා කසාද බැඳලා දරුවෝ හදලා අපි ජීවිතේ තනි වෙන දවසක් එනෝනේ. එහෙම දන්නේ නැත්නම් ওই වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්නකො. තනි වෙන එක කොච්චර විදේශගත දරුවෝ ඕන තරම් කියනවා. හමුදුරනේ අම්මට බණක් කියන්න ඕන තාත්තට බණක් කියන්න ඕන ඇයි මිනිස්සු අප්‍රමාණ විදිහට දැන් ඔය සමහරව හිතනෝ නේද රට ගිහින් ඉන්නකොට අයුන්ට සල්ලි තියනවා කියලා. දැන් මෙහෙත් කියනවා ඇති මේ ජපානයේ ඉන්නේ අත දිගාරලා වියදම් කෙරිය හැකිනේ කියලා. ඒ විදින දුක ඒ විදින පීඩන සහෝදරයෙක් ඉන්නෝ අම්මෙක් තාත්තෙක් ඉන්නෝ එහින්දා විදේශගත වෙලා ඉන්න උදවිය විඳින තරම් දුකක් මානසික පීඩනයක් වෙන කොහෙද? ඔය මල් ගහක් ගහව ෆොටෝ එකක් ගහලා දැම්මා මිනිස්සු හිතන්නේ ආසතුටින් ඉන්නවා කියලා. මාස ගානකට පස්සේ නිවාඩුවක් හම්බෙලා තියෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්න පින්නතුනේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල
වචනයකින්වත් අනෙකගේ හිත රිද්දන්න එපා. මම මේ දරුවන්ට කියන්නේ මම මේ දෙමව්පියන්ට කියන්නේ. මේක හදාගන්න පුළුවන් තැන තමයි අපේ ගෙදර මේක හදාගන්න හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මා තාත්තා ගෙදර ඉන්නවා නම් කකුල් දෙක අල්ලලා උදේටයි හවසටයි වඳින්න. දැන් මම මෙතන ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් අහන්න. කවද්ද අන්තිමේට තාත්තගේ සරම ෂර්ට් එක හේදුවේ? කවද්ද අන්තිමේට තාත්තගේ කොට්ට උරේ හේදුවේ? කවද්ද අන්තිමේට තාත්තගේ බෙඩ් සීට් එක හොදලා දුන්නේ? මේ ගෙවල් වල කරන්න පුළුවන් දේවල් ඒවා නැතුව කිසි දෙයක් කරන්න නැතුව මේ පැතුල ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති මම හිතන්නේ. නෑ සහෝදරව මරා ගන්න ඒවා ගැන මං කියන්නේ. දැන් කල්පනා කරන්න මගේ පවුලේ අපෙත් මෙහෙම මරා ගන්නවද කියලා. එහෙම ભેද පින්නකම් නැති වෙනව මොනාටද? දැන් බල්ලෙකුට බල්ල තුන් දෙනෙකුට එක බත් කොටක් දාපුවම මොකද වෙන්නේ? එහෙම මේක මගේ කොටස කියලා අරගෙන කනවද? බල්ලොන්ගේ ගතිය තමයි එක කොටට කොටා ගන්න එක. මම මේ වැත්තන්ට බල්ලෝ කියනව නෙමෙයි හොඳ. අර ඉතින් අම්මගේ තාත්තගේ ඉඩම් වලට පොර කනවන සලකන නොසලකන එක තීරණය වෙන්නේ මොකක් මතද? අපූර්වට කියනවා අයියාගේ ළමයි බලන්න ගියාම මගේ ළමයි හම්බුණාටවත් ආවේ නැහැ කියලා. ඒ හින්දා සලකන්නේ. මෙතන ඉන්න කාටවත් මතකද අවුරුදු 5ට කලින් අම්මයි තාත්තයි අපි හදපු හැටි? ඔය පූජානන් දොඩවන්නේ අවුරුදු 15න් 20න් මෙහා එව්වා. පොඩි කාලේ මම දැක්ක පින්නතුනේ අර රෝහලක තාත්තා කෙනෙක්. මං කියලා තියෙනවා මේක පහුගිය කාලේ. මගේ ජීවිතේට අම්මා තාත්තා ගැන හොඳට දැනෙච්ච විදිය. අර පොඩි උන්ගේ හොටු සූරන්නේ කොහොමද? පොඩි කාලේ. මේ කොල්ලොන්ට මේවා කරන්න පුළුවන්. කොල්ලෝ තාත්තලා වුණාම කරන්න පුළුවන්. අම්මා නාන කාමරේට ගියා රෙදි කෑල්ල ටික හොදන්න. තාත්තා කොල්ලෙක් පොඩි එකා දෝතට අරන් හිටියේ. මං දැක්ක පොඩි එකාගේ නහයට කට තියලා හොටු සේරම අදිනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? ඕක කරන්න පුළුවන් කාටද? මේ ලෝකෙ දෙන්නයි අම්මයි තාත්තයි විතරයි. වෙන කවුද? කියමු බලන්න. එහෙම කරපු අම්මට තාත්තට අපි කරන විදිය කියන්නේ මොනවද? ගතු කියනවලු, කේලම් කියනවලු, අපිට ආශිර්වාද කරන්න නෑලු, දියුණු වෙනවට කැමති නෑලු, වරදිනවට කැමතිලු. අර කරපුව මතක නෑනේ. බුදුරු ලෝකෙට පහළ වෙලා මගුල් බණ කියන්නත් කලින් පෙන්වුවේ මොනවාද? කෙලෙහි ගුණ සලකන එක. ජීවිතේ පුරුදු වෙන්න මිමනත කවදාවත් උන්නතුනේ අම්මගේ තාත්තගේ හිත ගතන රිත්තන්ට එපා. දරුවන්ට කියන්නේ අම්මයි තාත්තයි එක්ක ගෙදර රැට බත් ටික කන්න. අම්මා තාත්තා එක්ක බත් ටික කන්න තියෙන වෙලාව එක එක අය කරක්කු බොණ්ඩ යන්න දාගන්න එපා. ඔය සමහර තාත්තලා ඉන්නවා වැඩ ඇරිලා එනවත් එකයි. දැන් කල්පනා කරන්න ඕන හොඳේ අපේ ගෙවල් වලත් මෙහෙමද කියලා. එනවත් එකයි නා ගන්නවත් එකයි ඇඳුමක් දා ගන්නවා යනවයි 3-4 මේකයි. ඇයි කියලා අහනකොට ඔය කාගේ හරි මොකක් හරි දෙන්නේ. ඔය මොකක් හරි කාගේ හරි වැඩ. ජීවිතේ හරි කැමති මේ ලේම් මසින් ජාතක කරපු දරුවොත් එක්ක බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය ජීවිතේ ඇත්තෝ කියන ආතල් වලට කාලය යොමු කරන්න එපා. ඇයි මොකක් හරි වුණාම කවුද ඉන්නේ?
අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. මම මට සාමාන්‍යයෙන් ඔය පොලිසිවල ඔය ඔයසි මහත්තුරු නිරන්තර අපේ නම් කියනවා හාමුදුරුවනේ මේවා තමා තියෙන ප්‍රශ්න. මම මේ බණක් කියලා කොහෙද වැලිකන්දේ පහුගිය දවස්වල වැලිකන්දේ ඒ පොලිස් ස්ථානාධිපතිතුමා කියන හාමුදුරුවනේ හරියටම හරි අර පොලිස් අප දෙනවනේ මොකක් හරි වුණාම අරන් ගියා පොලිසියෙන් අප දෙන්න පුළුවන්. පොලිස් අප දෙන්න එන තරමක් එන්නේ කවුද? එක්ක අම්මා, එක්ක තාත්තා, එක්ක බිරිඳ. කවුද මේ කියන්නේ? පොලිසියෙන් කියන්නේ. අපි හැන්දෑවට හැමදාම කරන්නේ මොකක්ද? මහතයක් ඕනේ. එකට ඉඳගෙන බත් කන්න පුරුදු වෙන්නකො මැරෙන්න කලින් අම්මයි තාත්තයි දරුවෝයි. මාසෙකට සැරයක් තියෙන දාන ටික අම්මයි තාත්තයි දරුවෝයි. පන්සලට අරගෙන යන්න කවුද කරන්න ඕන? වෙන මොනාගෙන්ද මේව හදාගන්නේ කියන්නකො බලන්න. නිවන් දකින්න මිනිස්සු තුල ආදරයක් තියෙන්න ඕන, හොඳ සමගියක්, හොඳ බැඳීමක් තියෙන්න ඕන. ඒක ලෝකයේත් එක්ක තියෙන්න කලින් ඒක ගෙදරත් එක්ක තියෙන්න ඕන. බුදුරුන්ගේ විශිෂ්ට දේශනාවක් තමයි ඔය මේවා ඉතින් වෙනදොනේ කියනවා වගේම ඇත්තෝ මේ හෙට ඉඳන්වත් බලන්න මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන්වත් බලන්න මේ විදිහට කටයුතු කරන්න. මොකද මට ආයෙ බණක් කියනවා නම් කොයි කාලේ වගේ දින ඇත්ද? ඔය මේ දවස්වල කට්ටිය ඉල්ලන්නේ 2027 මාර්තු මාසේ දින. 2027 මාර්තු වෙනකොනුත් ඇවිල්ලා මිනිස්සු දින ගන්නවා. මම අහනවා ඉතින් කවුද කියන්නේ? හෙට යන් උදේ පන්සල 6 වෙනකොට 25ක් විතර වට්ටි උස්සගෙන ඉන්න. මම බණකට ගිහින් ඇවිල්ලා තව සැතපිලා. මිනිස්සු අහනකොට තිස්ස මහරාමේ මම ඇයි කියන්නේ නැතුව නෑ මේ හිතුණලු ඉර ඒකයිලු ආවේ බලාගෙන ආපු එකේ දිනයක් දෙන්නලු. එහෙම අපිට පුළුවන් ද නොදී ආවි ලියා ගන්න කියනවා 2027 පෙබරවාරි 10 වෙනිදා සෙනසුරාදාට. එහෙම කියපුවා මිනිස්සු මොකක්ද අහන්නේ? ඉම්මෙහා එකක්වත් නැද්ද කියලා අහනවා. නෑ කියපුවාම මොකක්වත් කරන්න බැරිද කියලා අහනවා. ඒත් බෑ කියපුවාම කැන්සල් වෙන්නේ නැද්ද කියලා අහනවා. අංජනමත් තියාගෙන ඉන්න ඕන වෙන දේවල් බලන්න. පින්නතුනේ ඒවා මේ දුක් වෙන්න ඕන කාරණා මම හරි සතුටුයි. හේතුව අද තමා මේ බණ දෙකක් කියන දවස. නැත්තම් බණ 4ක් අනිවාර්යෙන් කියනවා. කියවෙන පටිගත කිරීම 2ක් විතර සිද්ධ වෙනවා. මේ හැම එකකම ව්‍යායාමය මොකක්ද? උත්සාහය. පුරුදු වෙන්න හෙට ඉඳන් අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. පැහැදිලිද මම කියන එක? අපි කැමතිද කවුරුත් අපි ගැන කියලා කියනවට? එහෙනම් ඉතින් කියලා නොකිය ඉන්න අනුන් ගැන. මිනිස්සු හරියට කියලා කියනවා. හරියට ගතු කියන. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම හදන පද. මේ පැතිවල තින්නතර පොඩ්ඩ බැරි වෙච්ච එක මං වන්නොන්න අයින් ගහන මිනිස්සු. ඔයත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. ගම්මාන පිටින් ගිනි දිනනවා. ජීවිතේට අනුන්ගේ දේවල් වලට ඇඟිලි හරි රුචි පින්නතුනේ අපි අනුන්ගේ දේවල් වලට. අපි හරියට කලබල වෙනවා, අපි හරියට කුලප්පු වෙනවා අනුන්ගේ දේවල් වලට. අපි කවදාවත් අපේ වැරද්දට කලබල වෙන්නේ නැහැ. අපි ඉක්මන් වෙන්නේ පින්නතුනේ අනුන්ගේ වැරද්දට. අපි කේන්ති ගන්න අනුන් කරන වැරදි වලට. අපි පණින්නේ අනුන්ගේ වැරදි වලට. අපි කවදාවත් අපේ වැරද්දට අපිට දෝෂාරෝපණය කරගන්නවද?
කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. කිසි කෙනෙකුගේ පෙලන්න එපා. වෛර කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. අර කේන්ති ගන්න එපා හෙට ඉඳන්. මිනිස්සෙක් මූණට බැන්නත් ඔළුව පාත් කරගෙන යන්න මම මේ අපේ තරුණ උදවියට කියන්නේ. මූණට බැන්නත් මොකද කරන්න ඕන? ඒ දැන් ඉන්න පැටවුන්ට මොකවත් කියන්න බෑනේ. දිඩීරියන් ගාලා අනිත් පැත්තෙන් හෙල්මට් එකෙන් ගහනවා. පහුගිය දවස්වල දන්සල් මං හිතන්නේ ගිහිල්ලා ඇති. මම කියලා දෙනවා අපේ රියදුරු මහත්තයාට නවත්තන්න ඇයි? අරුන් කොඩියෙන් වී ස්ක්‍රීන් එකට ගහයි කියලා හිතනවා. බය බෑ එච්චරට. නැවතුනේ නැත්තම් එහෙම රවල බලනවනේ පිනුතුනේ. ඇයි ඒ තරුණයෝ හරි එහෙම වෙන්න එපා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ උදේට ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පැම් පූජා කරන එක. කොච්චරද කියනවා නම් ඔය නෙදැන් මේ කාලේ තරුණයෝ මාව ටැටූ වලට කොටාගෙන ඉන්න ඇගේ මගේ ෆොටෝ. එච්චරට ප්‍රතිඵල කොච්චරද කියනවා නම් පින්නතුනේ සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ කොල්ලට වෙච්ච දේ හිතා ගන්න බෑලු. ඇයි උදේට කොල්ලෝ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැම් පූජා කරනවා. කවුද කරන්නේ? කොල්ලෝ තරුණ මහත්තුරු. එනිසා මම සත්පුරුෂ තරුණයන්ට කියන්නේ උදේට ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න. අම්මා යුවට පස්සේ දානේ ටික තියන්න. අම්මලා මොකද කරන්න ඕන? පැන් වීදුරු හොදලා දෙන්න පුතාට මොකේද? බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඔක බැරිකමද නොකරනකම? ඒ හින්දා ඔය උදේ 9-10 වෙනකන් නිදා ගන්න එපා. අවුරුදු 20-34 කරගන්න තියෙන බොහොම ටික දෙයක්. ඔය රස්තියාදුකාර ජීවිතේ නවත්තන්න. උදේම නැගිටින්න. හොඳට මහන්සි වෙන්න. එකක් මත නවතින්න එපා. එකක් මත ඔය තරුණ කාලේ ඇති වෙන බරපතල ගැටලුවක් නේ ප්‍රේමය කියලා කියන්නේ. දන්නවද අර කොල්ලෙක් ගිහිල්ලා තාත්තා කෙනෙකුට කියනවා කසාද බඳින්න ඕන කියලා. තාත්තා කියනවා බඳන්න කියලා තාත්තගේ කුඹුර පෙන්නලා කියනවා මේක කොටපන්. දවස් 2-3ට කොටලා ඇවිල්ලා මොකද කියන්නේ? හරි කියනවා. ඉහපන් ඉස්සොත් බන්දන්න. කපලා ගෙට ගන්නකම්ම බැන්දුවද? දැන් කොල්ලොන්ට මොනවාද තියෙන්නේ බඳින්න? අම්මලා නෙමෙයිද සේරම කරන්න ඕන? 20 පැනපු ගමන් අම්මගේ තාත්තගේ ඔළුවේ කැරගෙන්නේ මොනවද? දුවට දෑවැදි හදන්නයි පුතා බන්දන්නයි. බැඳපු ගමන් ළමයි නලවන්න. එවුන් ලොකු වෙච්ච ගම අර රේඩියෝ කට්ටක් කරගෙන ඇඳට ගිහිල්ලා බණ අහනවා. ඔච්චර. ඕකද ජීවිතේ. අම්මගේ තාත්තගේ දේවල් මත වවාගෙන කණ්ඩ බලාගෙන ඉන්න එපා. අම්මගේ තාත්තගේ දේවල් වලට පොර කන්න එපා. බොහොම උත්සාහයෙන් බොහොම වීරියෙන් සමාජය තුල අපිට කකුලෙන් අදිනවා වැඩි, පස්සෙන් අදිනවා වැඩි, හෙලනවා බෙලනවා හෙලා දකින්නවා වැඩි. වෙනතන බණ නවත්තනවා දැන් පැය එකමාරයි. ඒ හින්දා හරි පරිස්සමට ඉන්න. පන්සලට යන්න බොමලු අමදින්න. චෛත්‍ය මලු අමදින්න. අම්මගේ තාත්තගේ කටයුතු ටික හොඳට කරන්න. ගෙවල් වල මගේ අම්මේ මගේ තාත්තේ කියලා ගෙවල් වල කතා කරන්න කොහොමද කතා කරන්න ඕන?
කියන්න මගේ අම්මේ මගේ තාත්තේ දෙමව්පියෝ කොහොමද කියන්නේ? මගේ දුවේ මගේ පුතේ කියලා කියන්නේ. මේවා කියලා හොඳට පුරුදු වෙන්න. එතකොට තමයි ගෙවල් වල තෘප්තිය පවතින. මම අපේ තාත්තලාටත් කියනවා. ඉතින් බොනේ ගෙහෙම ටිකක් අඩු කරන්න. ගෙවල් වලනේ මේ වෙනකොට අපේ ගෙදර පුටු කීයක් කඩලා තියෙනවද කියලා නිකන් ඉන්න ගම හිතන්න බලන්න. කොච්චර පොළොවේ ගහලා ඇද්ද? එහෙම සැකයක් වගේ තියෙනවා නම් හෙට උදේට නැගිටලා පොල් සම්බෝලයක් විතරක් හදන්න. හදලා ඕකට හොඳ ලුණු තලියක් කෙලෙන්න. කෑමට මේසෙට තියන්න ඕක. පොළොවේ ගහන්න නැද්ද මඩක්කුත් එක? කේන්ති ගන්න. ගෙදර ඉන්නකොට පුරුදු වෙන්න ඕන ගුණයක් තමයි අනේකගේ හොඳ කියන්නේ. අනේක අගය කරන්න. අනේක ධෛර්යමත් කරන්න. මේ අම්මලා අවුරුදු ගාණක් බත් නම්බනවා තාත්තලා හොඳයක් කියලා දෙනවා. කොහොමද කෙස් ගහක් එහෙම තිබ්බොත් එහෙම බත් එකේ? මේ ළමයි එවුන්ට මතක නැන්නේ මේ කිරි බීපු අම්මගේ කෙස් ගහක් කියලා. සමහරක් ළමයිට වමන යන්න එනවලු. ඇයි? අර තන පුඩුවට ගහලා ලේ ටික උරා බීපු ළමයි. ලොකු වුණාම මොකද කියන්නේ? මේ පැතිවල එහෙම නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු ගෙවල් වල අඬ දබර වෙන්නේ. ප්‍රශ්න ඇති කරගන්න. කිසිම දෙයක් තියන්න එපා. ගෙදර හරි හොඳට ඉන්න. අවසාන අවවාදේ පින්නතුනි පවුල පන්සල වගේ තියාගන්න. අම්මගේ තාත්තගේ බැඳීම තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ ආදරය තියෙන්න ඕනේ. සබ්බ පාපස්සා කරන එකතුවක් කුසලයක්වත් කරන්න එපා. කුසලස්ස උපසම්පද කුසල් පමණක් වැඩි දියුණු කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. නත්ති මේ සරණං අඤ්ඤා බුද්ධෝ මේ සරණං වරං. මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. මතකද අර සුනාමිය උනේ මොන අවුරුද්දේද? අවුරුදු 21කට කලින් දැන් 2004 දෙසැම්බර් වල. කොච්චරනම් දැක්කද රේල් පීලි අකුරල කහව පැරලි එල්ල අකුරට නැමිලා තිබ්බා. කොන්ක්‍රීට් බිල්ඩින් ගලවගෙන ගියන තින්ත පතුරක් ගැලවෙච්ච එක බුදු පිළිමයක් තිබ්බද? ගාල්ලේ බුදු පිළිම කී දෙනෙක් එල්ලලා හිටියද? කවුද? අපේ බුදුහාමුදුරුවෝ. මම මේ තරුණ උදවියට කියන්නේ අපේ ශාස්ත්‍රවරයා එහෙමයි. උන්වහන්සේ වැළඳ ගන්න හොඳට බුද්ධවත කරන්න. හොඳට බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ගේ ගුණය උන්වහන්සේ අසංකේය වූ කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා පින්නතුනි මහරාජ්‍ය දන් දීලා බුදරු දන් දීලා කවුරු වෙනුවෙන් අපේ බුදුහාමුදුරුවෝ කැපකිරීම කරේ? අපි වෙනුවෙන්. සක්විති රජ වෙන්න තියාගෙන දීපංකර පාද මූලේ සසර ගමන ඉවර කරන්න තියාගෙන. එනිසා බුදුහාමුදුරුවෝ ගැන හොඳ ගෞරවයක් තියෙන්න ඕනේ. මම මේ දරුවන්ට සේරටම දරුවෝ දැන් ගොඩක් හොඳයි. සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 15යි හාමුදුරුවන්ගේ බණ දෙන්න නැත්තම් උට නිින්ද යන්නේ නැහැ කියලා. අවුරුදු 5 පොඩි උන් බණ අහන්නේ මොනවා තේරෙනවටද මන්ද? මට අම්මා කෙනෙක් වීඩියෝ කෑල්ලක් එවලා දෙනවා. මේ පොඩි කී හොඳට නිදි. අර බණ දාගෙන තමයි නිදාගන්න. සංසාර පුරුද්ද ඉස්මතු වෙනවා. කොච්චර බණ අහලා ඇද්ද සංසාරේ? බණ අහන එකේ වටිනාකම කියලා මම බණ නවත්තන්න. ධර්මයේ රසයට සබ්බ රසං ධම්ම රසං ජිනාතිනි ධර්ම රසයට එහා දෙයක් නැහැ. ධර්ම රසයට එක රසයක් කොටගෙන කරන රසායන ඉස්මතු වෙලා දැනුණාම
ගල් ගුහාවක ලංකාවේ හාමුදුරු කෙනෙක් පාලියෙන් සතර සතිපට්ඨානය කියනකොට ගුහාවේ හිටපු වවුල්ලු 500ක් ඊළඟ ආත්මේ කොහෙද ඉපදුනේ? මිනිස්සු වෙලා. මොකේ රසය කියන එක තේරිලා නෑ. ධර්මයේ රසය මොකක්ද දැනෙන්න ඕනේ? බණහනකොට සින්දුවක් අහනවා වගේ දහන අනේ ඔළුවේ තියෙනව නේද මොකක්ද? නොතේරුණා මේ අහන්නේ බණ. ඔය සිතුවිල්ල හරි වැදගත්. මනෝ පුබ්බංගමා ධම්මා. මනසයි ප්‍රමුඛ වෙන්න ඕනේ, මූලික වෙන්න ඕනේ. කවදාවත් වර්ධින එකක් නෑ. බුද්ධ වත කරන්. කවදාවත් අකුසල සිතුවිලි පහළ වෙන එකක් නෑ. බුද්ධ වත කරන්. කවදාවත් ජීවිතේ කිරිතුරුවා වගේ හරියයි. ඒ නිසා හොඳ අපූර්වට සත්පුරුෂෝ විදිහට මේ කියපු විදිහට ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් වූ පින්කමට මූලිකත්වයේ වෙච්ච මේ කලණි සැලෝන් හිමිකාරණියගේ සහෝදරයා වන එදැනට ජපානයේ ජීවත් වන ඉසුරු සම්පත් මහතාගේ නයෝ ඉතින් මේ තව කාරණයක් කියන්න මට හරියට කෝල් ගන්නවනේ. එක අම්ම කෙනෙක් කියලා තියෙනවා බොරුවනේ කරන්නේ හාමුදුරුවනේ තප්පරේ දෙකක් නැති වෙන්න හේතුවක් නැහැනේ ඕක ආන්සර් කරන්න කියලා. ඉතින් මේ මැසේජ් 4000ක් විතර තියෙනවා රිප්ලයි කරන්න. දවසට 10 ගාන රිප්ලයි කරොත් ඔය ටිකට මට දවස් කීයක් යනවා? දවස් 400ක් යනවා. 2035ට වගේ දින දෙන්න පුළුවන්. ඒ හින්දා මේ එහෙම අමනාපයක් වැරද්දක් හිතන්න එපා. එහෙම මගේ ලොකුකම කියලා එහෙම කවුරුත් මගේ එහෙම ලොකුකමක් නැහැ. නමුත් මේ උදේ 5ට විතර ෆෝන් එක ඔන් කරපුවාම රාත් 10 විතර වෙනකම් පින්නතුනේ එක දිගට මොකද වෙන්නේ? ඒකේ තප්පර 30ක් නෑ කෝල් එකක් එන්නේ නැහැ කියලා කියන. එකට එක දිගට කෝල් එනවා. ඒවා අතරින් 10ක් විතර මං ආන්සර් කරනවා. ඒ 10 දෙනා හම්බුනහම කතා කරන පළවෙනි තප්පර 30 මොනවාද කියන්නේ? හාමුදුරුවනේ ගොඩක් කල් ඉඳන් කෝල් ගන්නේ ඇයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ කියලා මගෙන් අහනවා. එතකොට මම ෆෝන් එක තියනවා. ආන්සර් කරේ වට උත්තර දෙන්න නෙමෙයි. වෛරයකට ද්වේෂයකට එහෙම කරන්නේ නැහැ කවදාවත්. කරන්නම බැරි තැන කරන්න. ඒ නිසා හරි අඩුවෙන් ජංගම දුරකථන මම පාවිච්චි කරන්න. මොකද මගේ ජීවිතේ වැඩිපුරම කරන්නේ මං කතා කරන එකනේ. පන්සලට ගියත් වැඩිපුරම මොකද කරන්නේ? කතා කරන එක. මේ වෙනකොට මේ කටින් සුවපත් වේවා කියලා කීපාරක් කියලා. ලක්ෂ වාරයකට වැඩියෙන් කියලා ඇති. ඒ වගේම මිනිස්සු සුවපත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්පත් මහත්තයාගේ ආදරණීය බිරිඳ එතුමියත් හරි වාග්යවන්තයි, හරි වාසනාවන්තයි. නේ අපි වැඩම කරවගෙන ඇවිල්ලා කට්ටියට බණක් කියවන උපන්දිනේ දීලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ තාත්තලාට කරනවා නම් වැඩ මොනවාද? මේ බිරිඳගේ උපන්දිනේට මෙතෙන්ට ඇවිල්ලා බෝධි පූජාවක් තියන්න. අපේ අම්මලා යන ගමන් අහන්න අද මගේ උපන්දිනේ මතකයිද කියලා. අහලා බලලා කියන්න ඕන. හොඳේ. අම්මලත් එහෙම කරන්න. තාත්තගේ උපන්දිනේට නේ අපේ තරුණ තරුණියොත් එහෙම කරන්න. ඔය උපන්දිනේ කියනකොට මතක් වෙච්ච හින්දා මම මේ කියන්නේ මම ඔය දිල්ලි විශ්වවිද්‍යාලේ ඉන්නකොට මම කාමරේ හිටියේ පින්නතුනේ මේ ලාओසේ තරුණේ.
උදේ බලනකොට ෆෝන් එක කුඩු කරලා මං මොකද මේ මනුස්සයාගේ උපන්දිනේදා බලනකොට මේ යාළු වෙලා ඉන්න ගෑනු ළමයා ලාओස් වල ඉන්නේ මේ විශ් කරලා නැහැ 12ට සුබ බදලන මං කිව්වා කොගන්න ෆෝන් එක මම එක් කියලා අරගෙන බලනවා ඉන්දියාවේ වෙලාව කීයද ලාओස් වෙලාව කීයද ඔළුවේ අත ගහගත්තා මොකද දැන් ටයිම් ආව හරි ගානට දැන් කොහොමද ගෑන් ළමයා තමුසෙට සුබ පතන් බලන්න උපන්දිනේ දවසේ කෙල්ලොන්ට කොල්ලොන්ට තියෙන ලෙඩ ඒවට නම් බෙහෙත් ගන්න තරමට වටිනවා කසාද බඳිනවට වඩා ඒ කියන්නේ නිකම් මොකටද පවුල් අනාථ වෙන්නේ 12ට සුබ පැතුවේ නැත්තම් කුණු හරබෙන් බයිනවා මම ඔය ඒ ලෙවල් කරන කාලේ මට අත්දැකීම් මං කියන්නේ අපිත් එක්ක ළමයි ඉන්නවා මූ ඩවුල් කොල්ලොන් ගෑයි කියලා අහන 12ට සුබ බදලා නැහැ මන්නම් කියනවා ඉතින් ඔක ලෙඩක් කියලා ඒවා රෝග හොදේ ඒවා මේ ප්‍රශ්න නෙමෙයි ඒවා මානසික වෛද්‍යවරු හම්බෙලා ඒවට වෙනම ප්‍රතිකාර තියෙනවා ඒවා ලෙඩ තියාගන්න එපා කොහොම කාට හරි මොකක් හරි අමතක වුණොත් එහෙම අනවශ්‍ය විදිහට කුලප්පු වෙන්න එපා හිතන්න ඒක අමතක කාටද අමතක නොවෙන්නේ කාටද වරදින්න කාටද බැරි වෙන්න කාටද අතපසු වීම වෙන්න ඕනතරම් බැරි වීම අමතක වීම අතපසු වීම මගහැරීම් සිද්ධ වෙන්න පුළුවන් ඒවා දිහා උපේක්ෂාවෙන් බලන්න නිරන්තරයෙන් කුසලයේ හැසිරෙන්නනේ පතිරූප දේශවාසෝච ඉන්න පුළුවන් සුදුසු ප්‍රදේශයේ අනවශ්‍ය පුද්ගලයෝ පීඩාකාරී දේවල් වදකාරී දේවල් අසහනකාරී දේවල් නොගැලපෙන දේවල් මොකද කරන්න ඕන අයින් කරලා දාන්න තියාගෙන ඉන්න එපා ඒ වගේ දෙපාර්ශවයෙන් මේ පරලෝකීය සියලු දෙනාට පින් අයිති වේවා සුමන සමන් දෙවියෝ ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයට පින් සිද්ධ වේවා ඒ වගේම ඉසුරු සම්පත් මහත්මයාට මේ විදිහේ පින්කම් කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සාදු කියලා පතන්න ඒ කලණි සැලෝන් හිමිකාරණී කලණි මහත්මිය ඉසුරු සම්පත් මහත්මයා ඇතුළු සියලු දෙනාට පින්කම හොඳයි සාර්ථකයි සංවිධානාත්මකයි පිළිවෙලයි ගයත්‍රි අනුෂ්කා මෙනෙවිය ඇතුළු පවුලේ සැම අනුරේක නායක ඇතුළු පවුලේ සැම ඉරාන් මනෝජ් ඇතුළු සියලු දෙනාට නම කියන්න බැරි වුණු අතපසු වෙච්ච බොහෝ දෙනෙක් උදව් කරන්න ඇති ඇත්තන්ට අනේක වාරයක් පින් සිද්ධ වේවා අපේ අම්මට තාත්තට දෙමව්පියන්ට මං හදවත මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයන්ට මගේ සෙනෙහබර අයියට පින් අයිති වේවා සසර වසනතුරු නිවන් දකින්නතුරු ඔබ අප සෑම සියලු දෙනාටම අකල් මරණයක් සාපිපාසාවක් සිදු නොවේවා සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා වැඩමවදාළ ගෞරවනීය අපේ මහා සංඝරත්නයට පින්වත් මෙහෙණින් වහන්සේට දීර්ඝායු භාවය ලැබේවා සසර වසනතුරු නිවන් දකින්නතුරු තුම් කල්යාණ මිත්‍ර සේවනය ලැබලා සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව